සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා. ඔයාලා මේකතු වෙලා ඉන්නේ ඔටෝමොබයිල් සිංහල YouTube channel එකත් එක්ක. අද මම පොඩි වීඩියෝ එකක් අරන් ආවා ඉග්නිෂන් ටයිමින් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. දිගටම ඔටෝමොබයිල් side එකේ දැනුම එකතු කරගන්න. හරි. අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඔයාගේ වාහනේ engine sound එකේ වෙනසක් එහෙම නැත්නම් fuel වැඩියෙන් පිච්චෙනා වගේ දැනනවද? එහෙමනම් මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. ඉස්සෙල්ලා මම කියන්නම් මේ ඉග්නිෂන් ටයිමින් කියන්නේ මොකක්ද කියලා. ඔයාලා හැමෝම දන්නවා ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක සිලින්ඩරය ඇතුළට එන එයාර් ෆුවල් මික්ස්චර් එක පිස්ටන් එක TDC වලට එනකොට ඒක දහනය කරන් ස්පාර්ක් එකක් දෙනවා කියලා. මෙන්න මේ ස්පාර්ක් එක දෙන වෙලාව තමයි ඉග්නිෂන් ටයිමින් කියලා සරලව හඳුන්වන්නේ. තවත් ටිකක් සරලව කිව්වොත් එන්ජින් එකේ සිලින්ඩර් එක ඇතුලේ තියෙන එයාර් ෆුවල් මික්ස්චර් එක ස්පාර්ක් ප්ලග් එකකින් දැල්ලා තමයි පවර් එක නිපද වෙන්නේ. ඒ ස්පාර්ක් එක එක පිස්ටන් එකේ TDC වලට එන කලින්ද පස්සේද එහෙම නැත්නම් හරියට මුදුනේදම කියලා තීරණය කරන එක තමයි ඉග්නිෂන් ටයිමින් කියලා කියන්නේ. හරි මේ ඉග්නිෂන් ටයිමින් වර්ග තුනක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඇඩ්වාන්ස්, රිටාර්ඩඩ් සහ කරෙක්ට් ටයිමින් විදිහට. මම එකින් එකට කෙටි හැඳින්වීමක් කරන්නම්. ඉස්සෙල්ලම බලමු ඇඩ්වාන්ස් ටයිමින් ගැන. මේ කියන්නේ කලින් ඉග්නිෂන් ලබා දෙන එකට. පිස්ටන් එක TDC එකට එන්න කලින් ස්පාර්ක් එක ලබා දෙනවා. ගොඩක් ලොකු RPM එක යනකොට ෆුවල් මික්ස්චර් එක දැවෙන්න යම්කිසි කාලයක් ඕනේ. ඒක නිසා ස්පාර්ක් එක ටිකක් කලින් ලබා දෙනවා. හැබැයි ඕනවට වඩා ඇඩ්වාන්ස් කරන්න හොඳ නැහැ. ගොඩක් වැඩි වුණොත් එන්ජින් එක නොක් වෙන්න පුළුවන්. හයි RPM එකේදී හොඳ පවර් එකක් ගන්න පුළුවන්. එෆිෂියන්සි එකත් හොඳ මට්ටමක වැඩ කරන අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට බලමු රිටාර්ඩඩ් ටයිමින් ගැන. මේ කියන්නේ ටිකක් පසු ඉග්නිෂන් එක ලබා දෙන එකට. පිස්ටන් එක TDC එකට ඇවිල්ලා නැවත පහළට යන පටන් ගන්නකොට ස්පාර්ක් එක ලබා දෙන එකට. මෙතනදී එන්ජින් එක ටිකක් ස්මූත් වෙනවා. හැබැයි පවර් එක ටිකක් විතර අඩු වෙනවා. ඒ වගේම ෆුවල් වේස්ටේජ් එක වගේම එක්සෝස්ට් ටෙම්පරේචර් එකත් වැඩි වෙනවා. එන්ජින් එක ඕවර්හීට් වෙන එකට වක්‍රාකාරයෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟට බලමු කරෙක්ට් ටයිමින් ගැන. මේ කියන්නේ හරියටම TDC එකට එනකොට ස්පාර්ක් එක ලබා දෙන එකට. මේ අවස්ථාවේදී ෆුවල් මික්ස්චර් එකට එක්ස්පෑන්ඩ් වෙන්න පොඩි වෙලාවක් තියෙනවා. එතකොට හොඳට දහනය වීමක් තියෙනවා. මේකෙදි එන්ජින් එෆිෂියන්සි එක, එන්ජින් පවර් එක වගේම ස්මූත් රනින් එකක් අපිට බලා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. හරි මම මේ පැහැදිලි කරපු අවස්ථා තුනම පිස්ටන් එකේ TDC එකත් එක්ක සාපේක්ෂව තමයි මම ඔයාලට පැහැදිලි කරේ. මේ අවස්ථා තුනේ පොඩි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් මැනුෆැක්චරර්ට අනුව. අලුත් වාහන වල නම් මේක RPM එක, එන්ජින් ලෝඩ් එක, ටෙම්පරේචර් එක වගේ ෆැක්ටර්ස් අනුව ECU එකෙන් ඔටෝමැටිකලි ඉග්නිෂන් ටයිමින් ඇඩ්ජස්ට් කරනවා. ඒත් පරණ වාහන වල ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටර් ආපු ඒ වගේ මේ ඩිස්ට්‍රිබියුටර් එක ඇඩ්ජස්ට් කරලා මැනුවලි තමයි ටයිමින් සෙට් කරන්න වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ටයිමින් එක හරියට තියෙනකොට එන්ජින් එක ස්මූත් වැඩ කරනවා, ෆුවල් එෆිෂියන්සි එක වැඩි කරනවා, හොඳ පවර් එකකුත් ලබා දෙනවා වගේම එන්ජින් වයිබ්‍රේෂන් එකත් අඩු කරනවා අපිට බලා ගන්න පුළුවන්. වැරදි ටයිමින් එකක් තිබ්බොත් එන්ජින් එක මිස්ෆයර් වෙනවා, නොක් වෙනවා, ඒ වගේම ඕවර්හීට් වෙන්නත් පුළුවන්. එන්ජින් එකේ පවර් එකක් මදි වගේ දැනෙනවා. හරි. මෙන්න මේ ටික තමයි ඉග්නිෂන් ටයිමින් ගැන කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. මම හිතනවා හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. ඔයාගේ වාහනේ මම කලින් කියපු පවර් ලොස් ගතිය, තෙල් ප්‍රශ්න තියෙනවා නම් පළපුරුදු මෙකැනික් කෙනෙක්ට කියලා ඉග්නිෂන් ටයිමින් චෙක් කරලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට ඉගෙන ගන්න ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක් හැමෝටම.